සුබෝදෑසනක් ඔබ සියලු දෙනාටම ප්‍රථමයෙන් ශ්‍රී ලංකා බැප්ටිස්ට් තරුණ සංගමේ සුභාශිංසන ඔබ අතරට ගෙනෙනවා. අද දින අප සභාවේ දේව මෙහෙයවනු ලබන්නේ තරුණ තරුණියන් විසින්. ඉතින් අද දවසේ දේව වචනේ බෙදා ගන්න පිණිස මේ අවස්ථාව ලබා දුන් දෙවියන් වහන්සේට මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අජිත් දේවකැතිතුමාටත් අපගේ තරුණ සංගමේ සියලුම දෙනාටත් මගේ ස්තුතිය පුද කරනවා. ඉතින් අද දින ඔබ සමග මට බෙදා ගැනීමට ඇති බයිබල් කොටස නම් කොලොස්සි දෙවන පරිච්ඡේදයේ 6 වන පදයේ සිට 7 වන පදයේ දක්වා. ඊට අදාළව ඇති තේමාව නම් ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැස ප්‍රේමයෙන් වැඩමු යන තේමාවයි. ඉතින් මේ ඔස්සේ ප්‍රධාන කරුණු තුනක් මගින් මම ඔබ සමග බෙදා ගන්නට බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඊට ප්‍රථමයෙන් අපි යාඥා කරමින් මේ කාලය බාර කරමු. ප්‍රේමෙන් උතුම් වූ ප්‍රේමෙන් ධර්මිෂ්ඨ වූ දෙවි පියාණනි ස්වාමිනී එක් පවුලක් ලෙස ඔබ වහන්සේට නමස්කාර කරන්න ඔබ වහන්සේගේ දේව වචනය අසන්නට මේ දුන්නා වූ අනගි කාලයේ මේ ඉඩ ප්‍රස්තාව නිසා අපි ස්තුති කරනවා පියාණනි. පියාණනි මේ වචනය අපි අසන්නටත් ඒ අසන්නෝ පමණක් නොවේ අපගේ ජීවිතයේ ක්‍රියාවට නංවන්නට ස්වාමිනී ඔබ වහන්සේ අපට උදව් කරන්න. සුදාත්මනි ඔබගේ මඟ පෙනීම අපේ කිනකිනාට දෙන්න ස්වාමිනී. පියාණනි මෙන්න මමත් ඔබ වහන්සේගේ පාමුලට යටහත් වෙනවා. නොවටිනා වූ මට මේ දුන්න අවස්ථාව නිසා ස්තුති. ඉතින් පියාණනි මෙන්න ඔබ වහන්සේගේ පාමුලට මම යටහත් වෙනවා. මාව රැගෙන ඔබ වහන්සේගේ මහිමය පිණිස පාවිච්චි කරන්න. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. හරි. තේමාව තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැස ප්‍රේමයෙන් වැඩෙමු. පවුල්තුමා කොලොස්සි සභාවට මේ කාරණාව කියන්න හේතු තිබුණා. ඒ තමයි කොලොස්සි සභාවේ තිබ්බ යම් ගැටලු ඔවුන්ගේ තිබුණා වූ යම් ප්‍රශ්න හේතුවෙන් තමයි කොලොස්සි සභාවට පවුල්තුමා මේ දේ කියන්නේ. කොලොස්සි සභාවේ පසුබිම දෙස අපි බැලුවොත් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඔව්. කොලොස්සි සභාව කියලා කියන්නේ නූතන තුර්කියේ කුඩා නගරයක්. ඉතින් මේ කොලොස්සි සභාව ආරම්භ කරේ පාවුලුතුමාගේ විශ්වාසවන්ත සේවකයෙක් වෙච්ච එපප්‍රස් විසින්. ග්‍රීක දර්ශනවාදය මුල් කොටගෙන යුදෙව් ආගමික වත්පිළිවෙත් දේශීය ආධ්‍යාත්මික සම්ප්‍රදායන් මත මේගොල්ලන් ගොඩ නැගිලා තිබුණා. මේ හේතුන් නිසා මේගොල්ලන් කියන්න ගත්තා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල විතරක් ප්‍රමාණවත් නැහැ. අපේ මේ ජීවිතය ගෙනියන්න ඊටත් වඩා දෙයක් තිබෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තමග තියෙන රහසිගත අධ්‍යාත්මික දැනුමක් තියෙනවා ලබා ගන්න. ඒ අනුව ඒගොල්ලන් ආගමික නීති රීති, චාරිත්‍ර වාරිත්‍ර, දේවදූත නමස්කාර, අද්භූත නමස්කාර වැනි ක්‍රිස්තියානි විශ්වාසයන් සමග මිශ්‍ර වෙච්ච මිනිස් සම්ප්‍රදායක් මේගොල්ලන් ගොඩනගාගෙන බොරු ඉගැන්වීම් මත මොහු සිටියා. ඉතින් පවුලුතුමාට අවශ්‍ය වුණේ කොලොසි සභාවට කියන්න ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල විතරක් ප්‍රමාණවත් අපිට මේ ජීවිතය ගෙනියන්න කියලා. ඉතින් මේක තමයි කොලොසි සභාවේ තියෙන පසුබිම. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඔබගෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබ සම්බන්ධ නමුත් මුල් බැස තිබේද? ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ සම්බන්ධ නමුත් මුල් බැස තිබේද? ප්‍රශ්නේ තමයි ඔබේ දුරකථනයේ චාර්ජර් එක, බැටරිය 10%ට වඩා අඩු වුණාම ඔබ කී දෙනෙක් කලබල වෙනවද? තරුණ තරුණියන් වශයෙන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. අපිට ෆෝන් එක නැතුව දැන් අපිට ඉදිරියට යන්න බෑ. ඉතින් අපි කලබල වෙනවා නේද? ඉතින් ඒ වගේ තමයි වර්තමානයේ මේ බොහෝ දේවල් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නවා. මොනවාද? Facebook, Twitter, Instagram, TikTok මේ විවිධ වූ සමාජ මාධ්‍යයන් සමග අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ තමයි Wi-Fi. Wi-Fi අද අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ හැම සම්බන්ධතාවයක්ම తాවකාලික වෙච්ච සම්බන්ධතාවයන්. ඇයි තනද මම එහෙම කියන්නේ? ඇයි කිව්වොත් මේ සම්බන්ධතාවයන් ඇවිල්ලා ඕනම වෙලාවක බිඳ වැටෙන්න පුළුවන්. මේ සම්බන්ධතාවයන් ඇවිල්ලා తాවකාලික වෙච්ච සම්බන්ධතාවයන්. Wi-Fi සංඥා දුර්වල වෙන්න පුළුවන්. ෆෝන් එකේ බැටරි බහලා ගියාම අපිට මේ කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. ඉතින් වර්තමානයේ තරුණ තරුණියන්ගේ විශේෂයෙන්ම හිතුණු අයගේ ඇදහිල්ලත් මේ වගේ తాවකාලික වූ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි යූත් කැම්ප් යනවා, තරුණ රැස්වීම් වලට සහභාගී වෙනවා. ඉරිදා දේශනාව හොඳට අහලා අපි හිතනවා අපි ආත්මිකව අපි ඇදහිල්ලෙන් ස්ථීර වෙලා කියලා අපි ඉක්මනින් තීරණ ගන්නවා. නේ ජනවාරි 1 වෙනිදාට අපි හිතනවා අපි මේ අවුරුද්දෙම හොඳට
අවුරුදු දෙවියන් වහන්සේ තුල අපි යන්න ඕනේ කියලා. නමුත් අපි හිතලා බලමු ඒ අපි ගන්න තීරණවල අපි කොච්චර දවසක් ඒ තුල අපි ජීවත් වෙනවද? ඒ තීරණ අපේ ජීවිතවල කොතරම් දවසකට වළංගු වෙන තීරණ බවට පත් වෙනවද? අත්දැකීමෙන් කියන්නේ අපි කැම්ප් එකකට ගිහිල්ලා ආවම උපරිම සතියයි අපි ආඥා කරන්නේ, අපි බයිබලයේ කියවන්නේ. එතනින් එහාට අපිට පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් මොකද වෙන්නේ? යේසුස් වහන්සේව අපිට අමතක වෙනවා. අපි හැමතිස්සෙම අපේ ස්වයං උත්සාහයෙන් තමයි අපි ප්‍රශ්න විසඳන්න පෙළඹිලා තියෙන. ඉතින් පෞලතුමා කොලොසි සභාවටත් කියන්නේ කිතුණු ජීවිතය කියලා කියන්නේ ඉඳ හිට ලැබෙන ආස්වාදයක් නොවන බවයි. ක්‍රිස්තුස් වහන්සේ තමග තියෙන සම්බන්ධතාවය අපි දිනපතා අලුත් කරගනිමින් උන්වහන්සේ තුල අපි මුල් බසින්නට අවශ්‍යයි. ඒ සම්බන්ධතාවය දීර්ඝකාලීන දෙයක් විය යුතුයි. ඒ සම්බන්ධතාවය තුල අපි වර්ධනය වෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය වර්ධනය වීමක් විතරක් නෙවෙයි, අපි ඒ තුල පළදරන මනුෂ්‍යයන් බවට පත්විය යුතුයි. ඉතින් ඔබ සමග බෙදා ගන්නට යනා වූ පළවෙනි කාරණාව නම් ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැස ගැනීම අපේ සැබෑ අනන්‍යතාවය හා අපේ පදනම වන බව. මීට අදාළ වැටි බයිබල් පදේ නම් කොලොස්සි 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පද. අපි හැමෝම එකට ඒ බයිබල් පදේ කියමු. එබැවින් නුඹලා ස්වාමියෝ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පිළිගත් ලෙස උන්වහන්සේ තුල මුල් ඇද ගොඩනගන ලදුව. ඔව්. දැන් අපි ගසක් ගත්තාම උදාහරණයක් විදියට ගසක් ගත්තාම ගහේ මුල තියෙන්නේ කොහෙද? ගහේ යට. ඉතින් මේ මුල අපිට දකින්න පුළුවන්ද? බෑනේ. හැබැයි මේ ගහේ මුල තමයි පොළවෙන් උඩ තියෙන ගහේ සියලුම කාරණාවන් තීරණය කරන්නේ. ගහ කොච්චර ප්‍රමාණයකට ව්‍යාප්ත වෙන්න ඕනේද? ගහේ ගෙඩිය කොහොමද තියෙන්න ඕනේ? ගහේ මල තියෙන්න ඕනේ කොහොමද? ගහේ අතු කොතරම් ප්‍රමාණයකට ව්‍යාප්ත වෙන්න ඕනේ කියන දක තීරණය කරන්නේ මේ ගහේ මුල. ඒ වගේ තමයි අපේ ජීවිතේ, අපේ හදවතේ, අපේ ඇතුළාන්තයේ තිබෙන දේවල් තමයි අපගේ බාහිර මනුෂ්‍යව හැඩගස්වන්නේ. ඉතින් ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැස ගන්නවා කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවුම් කාර්යය විතරක් නෙමෙයි, උන්වහන්සේ අපගේ ස්වාමියා ලෙස අපි පිළිගන්න ඕනේ. උන්වහන්සේ තමයි අපේ බොස් නේ. අපි වැඩට යද්දී අපිට බොස් කෙනෙක් ඉන්නවා. ඒ වගේ තමයි මේ කිතුණු ජීවිතේ අපේ බොස් තමයි කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේ තමයි අපි විශේෂයෙන් තරුණ තරුණියන් අපිට මොකක් හරි ජීවිතේ ප්‍රශ්නයක් අපි අසාර්ථක වුණාම අපි හිතනවා ඇත්තටම අපිට වටිනාකමක් නැහැ කියලා නේ. ඒ වගේම තමයි අපේ පෙනුම අපිට පිළිගැනීමක් නැතිකොට අපි හිතනවා අපිට ඇත්තටම වටින්නේ නැහැ කියලා. හැබැයි සැබෑ ලෙස ඔබටයි මටයි වටිනාකමක්, ඔබටයි මටයි සැබෑ වූ අනන්‍යතාවයක් ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කිරීමෙන් හා උන්වහන්සේව අපි තෝරා ගැනීම තුලයි. තවත් උදාහරණයක් ගත්තොත් සමහර ගස් තියෙනවා, ඒ ගස්වල මුල් හරිම ශක්තිමත්. කොච්චර ලොකු හුළඟක් ආවත් ගහ නැවෙනවා බිමටම. හැබැයි ගහ කඩාගෙන වැටෙන්නේ නැහැ. සමහර තවත් ගස් තියෙනවා මුල් නොගැඹුරු ගස්. හැබැයි පොඩි හුළඟක් ආපු ගමන් ඒ ගහ පෙනුමෙන් හරි විශාලයි. හැබැයි පොඩි හුළඟක් ආපු ගමන් මොකද වෙන්නේ? මේ ගහ කඩාගෙන වැටෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි පොඩ්ඩක් අපි හිතලා බලමු අපේ ජීවිතේට ප්‍රශ්න එද්දී, අපේ ජීවිතේට අභියෝග එද්දී, අපේ ජීවිතේට පරීක්ෂාවන් එද්දී අපි කොහොමද ඉන්නේ? අර මුල් බැසගත් ගහක් විදියටද? එහෙම නැත්නම් මුල් නොබැසූ ගහක් විදියටද අපි අපේ ජීවිතේ ඉන්නේ කියන එක අපි ගැන පොඩ්ඩක් අපි හිතලා බලමු. ඉතින් මේ අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැස ගන්න නම් අපිට තියෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය දීර්ඝකාලීනයි, නොකඩෙන සම්බන්ධතාවයක් ඔබටයි මටයි ක්‍රිස්තුස් වහන්සේ තුල තිබිය යුතුයි. අපි දවස ආරම්භ කරද්දී අපි උන්වහන්සේට මේ දවස යටහත් කරලා, උන්වහන්සේට බාර කරලා අපි මේ දවස පටන් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපේ ජීවිතේ ප්‍රථම තැන දෙක නෙමෙයි, එක වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ. අපි ගන්නා වූ තීරණ තුල අපි හිතන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ වටිනාකම් තුල ඒ තීරණ මුල් බැසගෙන තිබෙනවද කියලා. ඉතින් අපිට කොච්චර ප්‍රශ්න, අපිට කොච්චර අභියෝග, අපි කොච්චර කාර්යබහුල වුණත්
උන්වහන්සේට දිය යුතු කාලය අපි අනිවාර්යයෙන්ම දිය යුතුව තිබෙනවා. එලෙස ඔබයි මමයි සිටියොත් පමණයි ඔබට මට ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේ ඔබට මට දෙවන් වහන්සේ ආරාධනා කරනවා උන්වහන්සේ සමග ඒ සම්බන්ධතාවය අලුත් කරගෙන උන්වහන්සේ තුලට මුල් බැහැලා උන්වහන්සේත් එක්ක මේ කිතුණු ජීවිතය ගෙන යන්න. ඉතින් ඔබ සමග බෙදා ගන්න දෙවැනි කාරණාව තමයි ඇදහිල්ලෙන් ගොඩනැගීම. අපි එකට මේ බයිබල් පදයේ කියවමු. නුඹලාට ඉගැන්වූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලේ පිහිටා. ඉතින් මේ ඇදහිල්ල කියලා කියන්නේ මොකක්ද? මේ ඇදහිල්ල නිකම්ම අපි තුල ඇති වෙන දෙයක්ද? ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙන දෙයක්ද? නැහැ. මේ ඇදහිල්ල අපි වාහනයක් ගත්තම තියෙන ඔටෝමැටික් මැනුවල්. ඉතින් මේ ඇදහිල්ලත් ඇවිල්ලා මැනුවල් දෙයක්. ඉතින් මේ ඇදහිල්ල වර්ධනය වෙන කියන එක රාත්‍රියකින් සිදුවෙන දෙයක් නෙමෙයි. ඉක්මනට සිදුවෙන දෙයක් නෙමෙයි. මීට අවශ්‍යයි කාලයක්. මීට අවශ්‍යයි හොඳ විනයක්. මීට අවශ්‍යයි හොඳ මඟ පෙන්වීමක්. ඉතින් ඒ වගේ තමයි මේ ඇදහිල්ල අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ඇදහිල්ල අපිට තව කෙනෙක්ට උගන්වන්නත් පුළුවන්. මේ ඇදහිල්ල ගොඩනගාගෙන අපි ආත්මිකව වර්ධනය වෙනවා කියන්නේ අපි පරිපූර්ණත්වයට පැමිණීම නෙමෙයි. මම සම්පූර්ණයි කියන දේ නෙවෙයි. සහ මාව තව කෙනෙක් සමග සංසන්දනය කරනවා කියන එක නෙවෙයි. ඉතින් ඇදහිල්ල කියන දේ අපිට තව කෙනෙක්ගේ ඇදහිල්ලත් එක්ක අපේ ඇදහිල්ල සංසන්දනය කරන්න කොහෙත්ම බෑ. අපේ ඇදහිල්ල තව කෙනෙක්ට කොපි කරන්නත් බෑ. තව කෙනෙක්ගේ ඇදහිල්ල අපිට කොපි කරන්නත් බෑ. ඉතින් පෞලතුමා කියන්නේ මේ ඇදහිල්ල අපේ ජීවිතයේ එදිනෙදා නිතර භාවිතා කළ යුතු දෙයක් බව. ඉතින් ඉරිදා පල්ලියට ඇවිල්ලා ඉරිදට නමස්කාර කරලා යාඥා කරලා හොඳ දේ වචනයක් අහලා යන එක නෙමෙයි. අපේ එදිනෙදා ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ සමග සම්බන්ධතාවය ගොඩනගාගෙන ඇදහිල්ලෙන් මේ ගමන යන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ජිම් යන කෙනෙක් ඇවිල්ලා ජිම් යන්නේ ගොල්ලන්ගේ ඇඟ හදාගන්නනේ. හොඳට ඇඟ හදාගෙන ඉන්න. ඉතින් එක දවසක් ජිම් ගියා කියලා එයාගේ අරමුණ කරා එයාට යන්න පුළුවන්ද? බැහැ. ඒකට ඒ අරමුණ කරා එයාට ළඟා වෙන්න ඕනේ නම් එයාට ඕනේ කාලයක්. එයාට ඕනේ හොඳ විනයක්. විනයක් කියන්නේ එයා හැමදාම ජිම් යන්න ඕනේ. ඒ ආදාළ වර්ක්අවුට්ස් ටික එයා කරන්න ඕනේ. ඒගොල්ලන්ට තියෙනවා වෙනම ආහාර වේලක්. ඒගොල්ලන් මේ දේවල් ගන්න ඕනේ. ඒ විදිහට තමයි ඒගොල්ලන්ට ඉන්නවා පුහුණු කරුවෙක්. නේ? ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ අපේ මේ ඇදහිල්ල ගොඩනගා ගන්න නම් ඊට අවශ්‍යයි කාලයක්, විනයක් සහ අපිව නිවැරදිව ක්‍රිස්තුස් වහන්සේ තුල මඟ පෙන්වන්නා වූ මඟ පෙන්වන්නෙක් ඔබටයි මටයි අවශ්‍යයි. ඉතින් අපේ ජීවිතේ අපි ලබන්නා වූ අත්දැකීම් වාතාවරණයන් තුල අපි ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මුල් බැහැලා තියෙන විදිහට කාලයක් සමග ඇදහිල්ලෙන් ගොඩනගා ගන්න පුළුවන්. එක දවසින් ඇඟ හදාගන්න ජිම් ගිහිල්ලා ඇඟ හදාගන්න බෑ වගේ තමයි ඉරිදා විතරක් පල්ලි ඇවිල්ලා ඉරිදා විතරක් නමස්කාර කරලා ඉරිදා විතරක් උන්වහන්සේට යාඥා කරලා බෑ අපිට මේ කිතුණු ජීවිතය ගෙන යන්න. ඉතින් අපි ඇදහිල්ලෙන් ගොඩනැගීමට නම් අපි දිනපතා යාඥා කළ යුතුයි. දෙවන් වහන්සේ සමග අපි කාලය හරියට පාවිච්චි කරන්න ඕනේ. අපි බයිබලය කියවන්න ඕනේ. අපි දිනපතක් දේව වචනේ සමග දිනපතක් අපි පාවිච්චි කළ යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවය අපි දිනපතා පවත්වා ගත යුතු දෙයක්ව තියෙනවා. ඒ වගේම අපේ දේවගැතිවරුන් ඉන්නවා, වැඩිහිටියන් ඉන්නවා. ඔවුන් සමග දේව වචනේ ඉගෙන ගන්න අපිට විවෘත වෙන්න පුළුවන්. ඒ වගේම youth bible study තියෙනවා, youth programs තියෙනවා. ඒ වගේම අපේ නමස්කාර දේවමයන් සැලසුම් කරනවා. ඔබට මට හැමෝටම ඒවට සම්බන්ධ වෙලා අපිට පුළුවන් අපගේ ඇදහිල්ල තව දුරටත් ශක්තිමත් කරගන්න. අපේ ඇදහිල්ල අපේ දෙපා උන්වහන්සේ කෙරෙහි තව දුරටත් ස්ථීර කරගන්න. ඉතින් ඒ වගේම තමයි අපේ ජීවිතේ අපේ ඇදහිල්ලෙන් ඈත් නොකරන ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව දිරිමත් කරන යාළුවන් එක්ක මිතුරන් එක්ක අපි මේ ගමන යන්න ඕනේ. ඉතින් දෙවියන් වහන්සේට ඇත්තටම හදිස්සි නෑ. හැබැයි උන්වහන්සේ ඔබගේ මගේ වර්ධනය උදෙසා කැප වෙලා ඉන්නවා. උන්වහන්සේට අවශ්‍යයි ඔබයි මමයි උන්වහන්සේ තුල ඇදහිල්ලෙන් ගොඩනගෙනවා දකින්න. නමුත් උන්වහන්සේට ඇත්තටම හදිස්සි නෑ. හැබැයි උන්වහන්සේ ඔබයි මමයි වෙනුවෙන් කැප වෙලා ඉන්නවා.
ඉතින් තුන්වෙනි කරුණ තමයි ස්තුතිවන්ත භාවයෙන් ඉතිරී යාමේ. ඒ දෘශ්‍යමාන ඵලයක් ලෙස ප්‍රේමය නැත්නම් ආදරය. ඊට අදාළ බයිබල් පදය බොහෝසෙයින් ස්තුති දෙමින් උන්වහන්සේ තුල හැසිරෙන්න. ඔව් අපි ජීවිතේ මං කලින් කියපු විදියට අපි උන්වහන්සේ තුල මුල් බැහැලා අපි උන්වහන්සේ තුල ඇදහිල්ලෙන් ගොඩ නැගිලා යද්දී අපි ඒ ඇදහිල්ල තුල නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට ඔබ මම තුල ඇති වෙනවා ස්තුතිවන්ත භාවයක්. ඒ ස්තුතිවන්ත භාවය තුල ඇති වෙනවා ප්‍රේමයක්. ඒ ප්‍රේමය ක්‍රියාව ඇති කරනවා. මේ පියවර තුනක් ඔබයි මමයි ඇදහිල්ලෙන් නිවැරදිව ක්‍රියාත්මක වෙන විට ඔබ මම තුළ ස්තුතිවන්ත භාවයක් ඇති වෙනවා ප්‍රේමයක් ඇති වෙනවා ඒ ප්‍රේමය ක්‍රියාවට පෙරලෙනවා. ඉතින් ඔබට මට එලෙස ස්තුතිවන්ත භාවයක් ඇති වුණ විට ඔබයි මමයි අපිට කොතරම් ප්‍රශ්න කොතරම් අභියෝග ආවත් ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව දකිනවා. අපිට කොච්චර ප්‍රශ්න ආවත් අපි කලබල වෙන්නේ නැහැ. අර මං කලින් කියපු ගහ වගේ අපි කඩාගෙන වැටෙන්න යන්නේ නැහැ. අපි උන්වහන්සේ තුල නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා ජය දෙන්නා වූ ක්‍රිස්තුස් වහන්සේ අපි තුල ඉන්නවයි කියන එක සුදාත්මයන් වහන්සේ ඔබටයි මටයි මතක් කර දෙනවා. අන් අයට කරුණාවෙන් සලකන්න ඔබයි මමයි පුරුදු වෙනවා. ඒ වගේම තමයි අපි දුර තියෙන තික්තකම් ආත්මార్థකාමීත්වයන් ඊර්ෂ්‍යාවන් වෛරයන් ක්‍රෝධයන් අපි ප්‍රතික්ෂේප කරන මනුෂ්‍යයන් බවට පත්වන. ඒ වගේම අපි වෙතට එන්නා වූ සියලු දේ අපි දකින්ට යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුලයි. ඒ තුල අනුකම්පාව, යුක්තිය, සමාව දීම තුල ඔබයි මමයි සේවය කරන්නට යනවා. උදාහරණයක් විදියට බෝතලයක් ගත්තොත් ඒ බෝතලේ මූඩි ඇරලා බෝතලේ හෙල්ලුවොත් ඒ බෝතලේ තුල තියෙන දේ තමයි බෝතලෙන් එළියට එන්නේ. ඒ වගේ තමයි ඔබගේ මගේ ජීවිතේ ප්‍රශ්න, අභියෝග, පරීක්ෂාවන් එද්දී ඔබයි මමයි හෙලවෙනවානේ. ප්‍රශ්නේදී අපි කිසිම වෙලාවක අපි තැම්පත් වෙලා ඉන්නේ නැහැ නේ. ප්‍රශ්නේදී අපි කලබල වෙනවා, අපිට කේන්ති යනවා. ඉතින් අපි හෙල්ලෙනවානේ. ඉතින් ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේ තුල නම් මුල් බැහැලා ඉන්නේ. ඔබයි මම ඔබටයි මටයි ප්‍රශ්න එන විට ඔබ මම තුලින් එළියට එන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. අපි එසේ මුල් බැහැලා නැත්තම් ඔබයි මමයි තුලින් පිට වෙන්න යන්නේ මොකද්ද? කේන්තිය, වෛරය නේ. ඒ දේවල් තමයි ඔබ මම තුලින් පිට වෙන්න යන්නේ. ඉතින් ඔබයි මමයි ඔබටයි මට දෙවියන් වහන්සේ මේ මොහොතේ මතක් කරනවා අපි අපේ ජීවිතයේ කුඩා දේවලදී පවා උන්වහන්සේට ස්තුතිවන්ත විය යුතු බව. තියෙන පොඩි දේ වුණත් කමක් නැහැ. උන්වහන්සේට ස්තුති කරන්න. ඒ වගේ තමයි අපේ පාසලේ අපි රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන්, අපි නිවසේ වෙන්න පුළුවන්, අපි පාවිච්චි කරන සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අපි බෙදා හරින්න ඕනේ නේද? ඔබටයි මටයි ලැබුණු මේ ප්‍රේමය, ඔබටයි මටයි ලැබුණු මේ බලාපොරොත්තුව එළිය ගොඩක් අයට නැහැ. උන්වහන්සේ ඔබටයි මටයි දුන්නේ ප්‍රේමය තුල අපි උන්වහන්සේ තුල මුල් බැහැලා උන්වහන්සේගේ ගැඹුරට අපි ගිහිල්ලා ඒ රස ක්‍රිස්තුස් වහන්සේ කොතරම් ප්‍රේමණීයද කියන දේ අපි රස විඳලා ඒ ප්‍රේමය අපි තුල විතරක් අපිට තියාගන්න බෑ. ඉතින් මේ උදෑසන කාලේ උන්වහන්සේ ඔබටයි මටයි ආරාධනා කරනවා අපි ලබන්නා වූ ඒ ප්‍රේමය අපි එළියට දෙන්න ඕනේ. පිටත ඉන්න මිනිස්යන්ට අපි උන්වහන්සේ ගැන කියන්න ඕනේ. ඒ ප්‍රේමය බෙදන්නා වූ මිනිස්යන් බවට පත් වෙන්න ඕනේ. ඉතින් අපි මොහොතක් අපි හිතලා බලමු අපි ජීවිතේ මම ඔබ සමග කරුණු තුනක් බෙදාගත්තා. පළවෙනි කරානාම ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බහින්න ඕනේ. දෙවැනි එක ඇදහිල්ලෙන් ගොඩනගෙන්න ඕනේ. තුන්වෙනි කරුණාව ස්තුතිවන්ත භාවයෙන් පිරී ඉතිරී යන්න ඕනේ. අපි හිතලා බලමු අපේ ජීවිතේ අපි මුල් බැහැලා තියෙන්නේ කුමක් තුලද කියලා. සමහර වෙලාවට අපි තරුණ තරුණියන් නම් අපේ රැකියාව, අපේ උසස් අධ්‍යාපනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඉදිරි සහකාරයා හෝ සහකාරිය මත අපේ ජීවිතය අපි මුල් බැහැලා තියෙන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. දෙමාපියන් නම් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන නේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ දවසේ ඔබටයි මටයි මතක් කරනවා ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බහින්න ඊටු ටික උන්වහන්සේ බලාගනි. අපි තවදුරටත් මෙනෙහි කරලා බලමු අපේ ජීවිතේ අපි තීරණ හැඩගස්වා ගන්නේ කවුරුත් කෙරෙහිද සහ කුමක් තුලද කියන එක. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඉතින් අපිට තීරණ ගන්න වෙලාවට සමහරවිට අපිට හිතෙනවා අපේ කැමැත්තවල්
සමහර වෙලාවට අපි ඉන්නා වූ වාතාවරණයන් අපි තීරණ ගන්න අපිව පොළඹවනවා. ඉතින් අපි මොහොතක් හිතලා බලමු අපි ගන්න තීරණ කවුරුන් මත යැපෙන තීරණද? ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි නෙවෙයි නම් ඔබයි මමයි මේ මොහොතේ අපි ඒ ගැන මෙනෙහි කරලා බලමු. අපිට අභියෝග, අපිට ප්‍රශ්න අපිට ආවහම අපේ ඇදහිල්ල තියෙන්නේ කවුරු කෙරෙහිද? ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද? නැත්නම් අපිම ප්‍රශ්න විසඳ ගන්න යනවද? ඉතින් ඇත්තටම ක්‍රිස්තුස් වහන්සේ තුළ මුල් බැසගත් ජීවිතයක් ගත කරන එක ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ඒ ජීවිතය හරිම ශක්තිමත්. ඒ ජීවිතය හරිම අර්ථවත්. ඒ ජීවිතය ඉතාමත් ප්‍රේමණීයයි. අපි හරි කැමතිනේ ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න. නේද? හැබැයි ඒ ප්‍රශ්න නැති ජීවිතය ශක්තිමත් නැහැ. ඒ ප්‍රශ්න නැති ජීවිතය අර්ථවත් නැහැ. ඒ ප්‍රශ්න නැති ජීවිතය ප්‍රේමණීය නැහැ. ඉතින් අද අපි උන්වහන්සේ ඔබටයි මටයි කියනවා එක කාරණාවක්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැසගත් විට ඔබේ ජීවිතයේ බිය, පීඩනය සහ සීමාවන් ඉක්මවා වර්ධනය වන අතර ප්‍රේමය ලෝකයා ඔබ තුලින් දකින ඵලයක් වනු ඇත. අපි ආඥා කරමු. ආදරණීය දෙවි පියාණනි ස්වාමිනී, මේ වචනය නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා.